අන්තිමට මේ වගේ කුඩ් එක්ක මට කසාද බඳින්න වුණා. තමුසේ යතේ කීයක් ගන්න නැද්ද ඔයි? මගේ අතේ කීයක්වත් නැහැ. තමුසේ වගේ හිඟන්නෙක් එක්ක ජීවත් වුණොත් මට වෙන්නේ බෙල්ල වල දා ගන්න ඕයි. නිෂු එහෙම කියන්න එපා මැනික. මම හැමදේටවත් එක්ක ඉන්නවනේ. අනේ මේ ඕයි තමුසේගේ සුරංගනා කතා නවත්ත ගන්නවා. හැමදාම තමුසේගේ කයිවාරුව විතරයිනේ ඕයි. අතේ සත පහක්වත් නැහැ හිඟන්නෙක් වගේ. අඩුම තරමේ මට සෙරප්පු දෙකක්වත් තරන් දෙන්න තමුසේගේ අතේ සල්ලි තියනවද ඕයි? ඉතින් කොහොමද මාව කසාද බඳින්නේ? අපේ නෑදෑය දැනගත්තොත් එහෙම මම යාළු වෙලා ඉන්නේ තමුසේ වගේ හිඟන්නෙක් එක්ක කියලා hina වෙන්නේ පස්ස පැත්තේ. ඒ කියන්නේ ඔයාට මේ සම්බන්ධය නවත්තන්න ඕනේ. මං ඔයාලා තාත්තත් එක්ක කතා කරන්නද? ඇයි ඔයා අපේ තාත්තට කියන්න හදන්නේ මං හිඟන්නෙක් එක්ක යාළුලා ඉන්නවා කියලාද? අපේ ගෙවල් පැත්ත බලාට එන්න එපා ඔයා. නිෂුවා මෙච්චර කල් මට බොරුද කරේ? මං බොරු කරේ නැහැ. හැබැයි මං තේරුම් ගත්තා ඔයා වගේ කෙනෙක් එක්ක ජීවත් වුණොත් මට අනාගතයක් නැහැ කියලා. ඒකයි මම මේ තීරණය ගත්තේ. ඔයා ඔහොම දෙයක් කලින් කිව්වා නම් මං කවදාවත් ඔයත් එක්ක යාළු වෙන්නේ නැහැ නිෂු. මට තවත් ඔයාගේ බයිලා ඉන්න ඕනේ නැහැ. මම යනවා. මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරය කරපු කෙනා නිෂු. අද එයා මගේ ලෝකෙන් සදහටම යන්න යනවා. මම හිතුවේ නිෂෝ කියන්නේ මගේ ජීවිතයට දෙවියෝ දීපු තෑග්ගක් කියලා. හැබැයි ඒක එහෙම නෑ කියලා එයාම මට කියලා දුන්නා. මගේ කතාව සම්පූර්ණ බලන්න. මං උඹට කිව්වා ඔගෙත් එක්ක යාළු වෙද්දිම ඕකේ හිටිය උඹේ සල්ලි ටික කඩා ගන්න විතරයි. මතකනේ ඕකින් ඔබ ෆෝන් කීයක් මරන් දුන්නද බං? උඹ ඒ සල්ලි වලින් කෑවනම් උඹේ ඇඟ ඇරි හැදෙනවනේ බං. අපි උඹට කට කැඩෙනකන් කිව්වා බං. ඔය කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධ නවත්තපන් කියලා. ඕකේ ගිය සල්ලි පස්සේ බං. අපි ඔකට ඇසිඩ් පාරක් ගහමු. උඹට පිස්සුද බන්නා විදුවා? මුගේ මේ මොලේ කචල් වෙලා තියෙන වෙලාවේ මුගේ ඔලුවට විස බීජ දාන්න. ඕකිය කොහේ හරි ඉන්න කුඩෙක් එක්ක ආයි යාළු වෙයි බං. උඹ ඔබේ පාඩුවේ හිටපන්. උඹ ගේමක් ගහපන්. අපි උඹත් එක්ක ඉන්නවනේ බං. උඹලා දෙන්න මේ වෙලාවේ මාත් එක්ක ඉන්න එක මට මාර හයියක් බං. මේ ඒක නෙමෙයි. අපි සරත් අයියාගේ කඩේට ගිහිල්ලා පරාට පහක් දාගෙන පොඩි දාලා කමු. යම. නැගිටපන්. යම. මට නා රුත් එක්ක හිටපු කාලේ එපා වෙලා තිබ්බයනේ. වා හොඳ වෙලාවට ඌ අතහැරලා මං ගාවට ආවේ. අපි ඊළඟ අවුරුද්දේ සිංගප්පූරු යනවා. අපේ ඩැඩීට කියලා මම ඔයාවත් එක්ක යන්න. ඕවා මොනවද අපේ ඩැඩීට? අපි දෙන්න ෆ්ලයිට් එකේ ආතල් එකේ යම් පැටියෝ. උඹට අපි ඉන්නවනේ බං ඕන දෙයකට. එනවදියම් පොඩ්ඩක්. උඹේ කෙල්ලනේ අර කුඩත් එක්ක එන්නේ. වරෙන් යන්න. නිෂු මේක හින්ද වෙන්න දෙනේ මම අතෑරියේ. ලස්සන්ට ඇඳලා පැළඳලා කොල්ලන්ට බලවැඩ කරන්න එපා නංගි. මේ වගේ රත්තරන් කොල්ලෙක්ව අතහැරලා මේ වගේ කුඩෙක් එක්ක යාළු වෙච්ච ඔයාට අපි නම් හිතන්නේ කවදා හරි හරියයි කියලා. කවුද යකෝ කුඩ්ඩා? අපේ තාත්තට කියලා තොපි තුන් දෙනාට මං කරන්නම් කොහොමද වැඩ? අපි යන් අමේෂ් යන්න. මෙතන මේ කුඩොත් එක කතා කර කර ඉන්නේ නැතුව. දුකේදී සැපේදී මේ දෙකේදීම මාත් එක්ක ළඟින්ම හිටපු මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් මට හිටියා. මොන ප්‍රශ්නය වුණත් උන් දෙන්න මාත් එක්කම ඉන්නවා කියලා මං 100%ක්ම දැනගෙන හිටියා. මේ ප්‍රශ්නේදීත් ඒ දෙන්න නම් මාව අතෑරියේ නෑ. හැබැයි මට හිතාගන්න බැරි මෙච්චර ආදරය කරපු එයා කොහොමද මාව දාලා ගියේ කියලා. මට දීපු පොරොන්දු, මට කියපු දේවල් අනේ මන්දා. ඒ හින්දාම මගේ ජීවිතේ කඩන් වැටිච්ච තැනින් මම මේ විදියට නැගිට්ටා. මට කුඩු පොඩ්ඩක් බොන්න කීයක් හරි දෙනවා ඕයි. තමුසේ වගේ මිනිහෙක් බැඳගෙන මගේ ජීවිතේම කාලා කණි කරගත්තා ෂි. ඒ වකුල් වලින් මට වැඩක් නැහැ. මට රුපියල් 3000ක් දෙනවා කුඩු බොන්න. තමුසේ යතේ කීයක් ගන්න නැද්ද ඕයි? මගේ අතේ කීයක්වත් නැහැ. තමුසේට තිබ්බ ඔක්කොම මං දීලා තියෙන්නේ. ආයි නිෂු කොහමද? ඔයාට මම මතකද? අමේෂ් ඔයා අමේෂ් තමයි. මතක නැද්ද මාව? මතකයි. මේ වගේ සල්ලිකාර බොයිෆ්‍රෙන්ඩ් නැති නේද? දෙන්නත් එක්ක සිංගප්පූරුවේම ගියාද? සිංගප්පූරු නෙමෙයි අමේෂ්. මේ මිනිහාට ටවුන් එකට යන්න ට්‍රැවල් එකකට දෙන්නවත් සල්ලි නැහැ. මට කරලා තියෙන්නේ බොරු. මං කිව්වා නිෂු ඔයාට ඔක මුලින්ම. උඹ මට ටෝක් කරනවද? නෑ නෑ මල්ලි. මං ඔයාට ටෝක් කරේ නෑ. ඔයාට ටෝක් කළා මට ගන්න දෙයක් නෑ. මගේ අනාගතේ මං හදාගෙන ඉවරයි. මට සමා වෙන්න අමේෂ්. මං සල්ලි පස්සේ ගිය නිසා මට මගේ ජීවිතේ වැරදුනා. අන්තිමට මේ වගේ කුඩ් එක්ක මට කසාද බඳින්න වුණා. ඒකට කමක් නෑ නිසු. ඔයාලා දෙන්න පරිස්සමෙන් ඉන්න. මං ගිහිල්ලා එන්නම්. අමේෂ් ඒත් ඔයා මෙච්චර ඉක්මනට මෙහෙම දිනුනේ කොහමද? මම සල්ලි හොයපු විදියද? ඔව්. සල්ලි හොයන්න දැන් ඕනිකේට පුළුවන් නිසු.